1972 තමයි මිනිසා අවසන් වරට හඳට ගියේ. ඊට පස්සේ එදා ඉඳන් අද වෙනකම් එක එකක් හඳට යන්න බැලුවේ නෑ හඳේ අපල හෙව්ව විතරයි. පෘථුවියේ තාක්ෂණයේ පැත්ත විද්‍යාව පැත්තේ ඉතාමත් සුවිශේෂී සිදුවීමක් ලබන මාසේ වෙන්න නියමිතයි. දන්න අය. පන්තියට යනකොට හැමෝම ෆෝන් එක ඕවා ඉන්නවා සමහරට දන්නේ නැහැ. මේක සිද්ධ වෙන්න පුතේ අවුරුදු 54කට පස්සේ. අවුරුදු 54කට පස්සේ මේක සිද්ධ වෙන්නේ. 1972. 1972 තමයි මිනිසා අවසන් වරට හඳට ගියේ. ඊට පස්සේ එදා ඉඳන් අද වෙනකම් එක එකක් හඳට යන්න බැලුවේ නෑ හඳේ අපල හෙව්ව විතරයි. ලංකාවේ මිනිස්සු ඒ කාලේ ඉඳන් ඇමරිකාවේ මිනිස්සු ලෝකෙ දියුණු රටවල වල මිනිස්සු හඳට ගියා හඳේ තියෙන්නේ මොනවද කියලා බලන්න. 1972 හඳට ගියන් පස්සේ ඒකට තිබිච්ච අධික වියදම නිසා NASA ආයතනය චන්ද්‍ර ගවේෂණය නවත්තනවා. මෑතකදී පටන් ගන්නවා ආටිමස් කියලා මෙහෙයුමක්. පළවෙනි මෙහෙයුම පිට අවුරුදු කිහිපයකට කලින් තිබුණා. දෙවෙනි මෙහෙයුම ආටිමස් 2 එක දැනට ප්ලෑන් කරලා තියෙනවා 2026 පෙබරවාරි මාසයේ කියන ලබන මාසේ තියනවා කියලා. ඒකට පාවිච්චි කරන්න පුතේ දැනට පෘථිවියේ තියෙන භාවිතා කරන ප්‍රබලම රොකට් එක SLS කියලා රොකට් එකක්. Space Launch System කියන්නේ. මේක තමයි දැනට පෘථිවියේ භාවිතා කරන්න තියෙන ප්‍රබලම රොකට් එක. මේකෙන් හඳ ගාවට හඳට ගොඩ බහින්නේ නැහැ. හඳ ගාවට කියන හඳ වටේ කක්ෂගත වෙලා නැවත පෘථිවියට එනවා අභ්‍යවකාශගාමීන් 4 දෙනෙක්. මේ අවුරුදු 54කට පස්සේ හඳ ගාවට මිනිස්සු යන පළවෙනි වතාව. හඳට පාදියන්නේ නැහැ. හරි? එතකොට මේකට පාවිච්චි කරන්නේ රොකට් එක SLS කියන රොකට් එක. මිනිස්සු යන අභ්‍යවකාශ යානයේ නම ඔරායන් කියලා එකක්. ඇයි හඳට ගොඩ බහින්නේ නැත්තේ? ඒකත් ප්‍රශ්නයක් නේ. ඇයි හඳට ගොඩ බහින්නේ නැත්තේ මිනිස්සු? හා? මොකද මම කිය ඔරායන් කියන යානය ගොඩ බහින්න හදපු යානයක් නෙවෙයි. ඒ දවස්වල භාවිතා කරන්නේ ඇපොලෝ කියන යානය. ඇපොලෝ කියන යානයේ තිබුණා ලෑන්ඩින් කොටස. හැබැයි මේකේම දෙයක් නැහැ. ඒ නිසා මේක ලෑන්ඩ් කරන්න පුළුවන් කොටස බාර දීලා තියෙන SpaceX සමාගමට. මොකක්ද SpaceX සමාගම කියන්නේ? කාගේද? ඊලොන් මස්ක්. ඊලොන් මස්ක් SpaceX කියන සමාගමට තමයි මේක බාර දීලා තියෙන්නේ. SpaceX සමාගමේ දැනට ටෙස්ටිං යන Starship කියන රොකට් එක තමයි දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු හඳට ගොඩ බහින්න. කොවිද මිනිස්සු හඳට ගොඩ බහින්න දැනට ප්ලෑන් කරලා තියෙන විදිහට 2027 2028 කියන අවුරුදු වල. ඊට පස්සේ ඕකේ වාසියක් තියෙනවා. මොකද පෘථිවියේ ඉඳලා අභ්‍යවකාශයට යනකොට හඳේ ඉඳලා අභ්‍යවකාශයට යන එක වාසිය. ගුරුත්වය අඩුයි. ඒ නිසා හඳේ ඉඳලා ඉතා පහසුවෙන් අඟහරු ජනාවාස කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා.